ආයුබෝවන් හැමෝටම අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වර්තමාන ලෝකයේ අපිට නැතුවම බැරි විෂයක් ගැන. ඒ තමයි sannivedana සහ මාධ්‍ය අධ්‍යයනය. ඉතින් sannivedana කියන්නේ අපිට හුදෙක් කතා කිරීම විතරක් නෙමෙයි අපේ ජීවිතේ හැම තැනම තියෙන මූලික ක්‍රියාවලියක්. දැන් sannivedana කියන්නේ කොහොමද කියලා ගත්තොත් සරලවම කිව්වොත් sannivedana කියන්නේ තොරතුරු අදහස් හැඟීම් එක් පුද්ගලයෙක්ගෙන් තවත් පුද්ගලයෙකුට හුවමාරු කර ගැනීමේ ක්‍රියාවලියක්. එතකොට මෙහිදී ප්‍රධාන කොටස් හතරක් තියෙනවා. අපි මේ කොටස් හතර ගත්තොත් අපිට කතා කරන්න පුළුවන් sannivedakaya. ඒ කියන්නේ පණිවිඩය යවන පුද්ගලයා. ඊළඟට පණිවිඩය අපිට කියන්න ඕන දේ. එතකොට මාධ්‍ය කියන්නේ පණිවිඩය යන මාර්ගය. උදාහරණයක් විදිහට අපිට මේක කටහඬ දුරකථන පුවත්පත් අපේ sannivedana යවන මාධ්‍ය වෙන්න පුළුවන්. එතකොට ඊළඟට ග්‍රාහකයා. ග්‍රාහකයා කියන්නේ පණිවිඩය ලබා දෙන පුද්ගලයා. එතකොට අපි දැන් මේ sannivedana ගැන තමයි කතා කළේ. ඊළඟට අපි කතා කරමු මාධ්‍ය අධ්‍යයනය කියන්නේ මොකක්ද කියලා. මාධ්‍ය අධ්‍යයනය කියන්නේ sannivedana කියන මේ පුළුල් විෂය ඇතුලේ මාධ්‍ය අධ්‍යයනයක් කියන්නේ ඊටාම වැදගත් කොටසක්. එතකොට රූපවාහිනිය, ගුවන්විදුලිය, පුවත්පත මේ අපි හැමෝම පාවිච්චි කරන අද 21 වෙනි සියවසේ සමාජ මාධ්‍ය මේ මගින් සමාජයට මොන වගේ පණිවිඩයක්ද බලපෑමක්ද කරන්න කියන එක මෙහිදී අපි ගැඹුරින්ම අධ්‍යයනය කරනවා. ඉතින් අපිට මේක ඉගෙන ගන්න එක වැදගත් වෙන්නේ ඇයි? දැන් අද ලෝකේ රැකියාවල් වලට sannivedanaye විශේෂයෙන්ම අත්‍යවශ්‍ය දෙයක් වෙනවා. sannivedanaye නැතුවම බෑ. රැකියාව වෙළඳපළ ගත්තාම එතකොට නිවැරදි තොරතුරු ඊට වඩා විශේෂයෙන්ම වැදගත් වෙනවා නිවැරදි තොරතුරු. අසත්‍ය තොරතුරු මේ අපි ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරොත් fake news කියලා කියනවා. ඒවා වෙන් කර හඳුනා ගන්න. ඒතර මාධ්‍ය ආයතනයක වෘත්තීය වේදිකයෙකු ලෙස කටයුතු කරන්න නැත්නම් ඔබ ජනමාධ්‍ය වේදිකයෙක් විදිහට කටයුතු කරන්න පුළුවන්. ඒතර සමාජය තුළ මතයක් ගොඩනැගීමට මේ විෂය අපිට ගොඩක් උදව් වෙනවා. ඒකට අවසාන වශයෙන් මම කියනවා ඔබ උසස් පෙළ හදාරන ශිෂ්‍යයෙක් වුණත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් වුණත් නැත්නම් සාමාන්‍ය කෙනෙක් වුණත් sannivedana ගැන දැනගෙන ඉන්න එක ඔබේ පෞරුෂයට ලොකු ශක්තියක් වෙනවා. ඉතින් ඉතිරි වීඩියෝ වලින් අපි මේ විෂය ගැන තවත් ගැඹුරින් කතා කරමු. එතෙක් මා එක්ක දිගටම රැඳිලා ඉන්න. ස්තුතියි.